අපි බලමු 2019 ගැටලුව. ඒකේ කියනවා මේ වගේ නලයක් තියෙනවා කියලා. ඒ නලය තුලින් ද්‍රවයක් ගලා යනකොට මේ තියෙන කේශී නල දෙක සම්බන්ධ කරලා තියෙනවා මේ නලයට. හැබැයි මේ නලයේ තියෙන විස්කම්භ දෙකක්. මෙතන විස්කම්භේ A, මෙතන විස්කම්භේ 2යි. එතකොට අපිට මේ ගැටලුව හදන්න ද්‍රව ගති විද්‍යාවේ, තරල ගති විද්‍යාවේ මූල ධර්ම දෙකක් භාවිත කරනවා. එතකොට සමීකරණ දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි සංතෘප්තිවා සමීකරණය. මේ සමීකරණ සංතෘප්තිවා සමීකරණය කියනවා නලයක් තුලින් තරලයක් ගලා ගන්නකොට ඒ තරලයේ හරස්කඩ වර්ග ඵල වෙනස් වෙද්දී ඒ තරලයේ ගලා යන ප්‍රවේගය වෙනස් වෙනවා කියන්නේ. එතකොට අපි හිතුව මෙතන ප්‍රවේගය v1. මෙතන ප්‍රවේගය v2. එතකොට අපි හිතුව මේ තරලයේ ගලා යන නලයේ හරස්කඩ A1 මේ නලයේ හරස්කඩ A2. එතකොට විස්කම්භ දෙකක් තියෙනවා. හරස්කඩ දෙකක් තියෙනවා. එතකොට අපි දන්නවා සමීකරණය කියනවා මෙතන යම් අවස්ථාවකදී තරලය ගලග්ග යම් කාලයක් තුලදී මෙතනින් තරලය පිට වෙන්න ඕනේ. ඒ අනුව සමීකරණයක් ගන්නවා A1 B1 සමානයි A2 B2 කියලා. A1 B1 සමානයි A2 B2. මෙන්න මේ සමීකරණ අපිට අවශ්‍ය නැහැ මේ ගැටලුව හදන්න. මේකට අපි කියනවා සාන්තතික ප්‍රවාහ සමීකරණය කියලා. සාන්තතික ප්‍රවාහ සමීකරණය කියලා කියනවා. එතකොට හරස්කඩ වැඩි ස්ථානයේ ප්‍රවේගය අඩුයි. එතකොට මෙතන හරස්කඩ වැඩි කියන්නේ හරස්කඩ වැඩි කියන්නේ මොකක්ද? AB ගුණිතේ නියතියක්. AB ගුණිතේ නියතියක්. එතකොට හරස්කඩ වැඩි කියන්නේ නලයේ හරස්කඩ වැඩි කියන්නේ ප්‍රවේගය අඩු වෙනවා. එතකොට A සමානුපාතික වෙනවා 1ට B ට. එතකොට අපි දන්නවා හරස්කඩ සහ ප්‍රවේගය අතර තියෙන ප්‍රතිලෝම සමානුපාතය. හරි? එතකොට මෙන්න මේ සමීකරණය අපිට අවශ්‍ය නම් මේ ගැටලුව හදන්න. ඒ වගේම අපිට අවශ්‍ය නැහැ බර්නලි මූල ධර්ම. බර්නලි කිව්වා මොකද්ද? බර්නලි කිව්වා දුෂ්‍රාවී නොවන අසම්පීඩ්‍ය ආස්තරීය ප්‍රවාහයක ඕනෑම ලක්ෂයක පීඩනයේ ඕනෑම ලක්ෂයක ඒකක පරිමාවක චාලක ශක්තියෙත් ඒකක පරිමාවක විභව ශක්තියෙත් එකතුව නියතයක් කියන. එතකොට කලින් සම්බන්ධය සහ බර්නලි සම්බන්ධය අවශ්‍ය නම් මේ ගැටලුව හදන්න. ඒක දෙවෙනි එක. හරි. එතන බලමු දැන් ගැටලුවට යමු. ගැටලුවේදී කියනවා මොකද්ද? වෙන්න ගාන කියවන චුට්ටක්. ඒ ගානේ කියනවා රූපේ දක්වා ඇති පරිදි තිරස් නලයක් තුල අසම්පීඩිත ද්‍රවයක් අනවර්ත ගලා යනවලු. තිරස් නල දෙකේ තිරස් හරස්කඩ වර්ගඵල A සහ 2යි කියලා කියනවා. එතන A මෙහා 2යි. ඊට පස්සේ කියනවා සිරස් නල දෙක මෙතන තියෙනවා කේශී නල දෙකක්. ඒවා සම්බන්ධ කරලා තින්නේ හරස්කඩ අඩු නල හරස්කඩ අඩු විස්කම්භයේ තියෙන කොටසට හරස්කඩ විස්කම්භ වැඩි ස්කන් තියෙන කොටස හයි කරලා තියෙනවා කේශී නල දෙකක්. දැන් තරලේ ගලා යද්දී මොකද්ද වෙන්නේ? මේ තියෙන කේශී නල දෙකේ කේශී නල දෙක මොකක් වෙනවද? ඒ තුලින් ගන්න ද්‍රව කණන් වල උසක් ඇති වෙනවා. දැන් අපි දන්නවා බර්නලි කිව්වා ද්‍රවයක් ගලා යනවා තරලයක ද්‍රවයක් ගලා යනවා නම් ඒ ද්‍රවය නිසා පීඩන නිසා ඇති වෙන්න පුළුවන්. ඒතකොට තමයි මෙතන බලන්න. මෙතන ගත්තොත් එහෙම දැන් මෙයාගේ හරස්කඩ අඩුයි. හරස්කඩ අඩුයි කියන්නේ ප්‍රවේගය වැඩි. ප්‍රවේගය අඩු ස්ථානයේදී බර්නලි කිව්වා ප්‍රවේගය අඩු ස්ථානයේ කියන්නේ ප්‍රවේගය වැඩි කියන්නේ ප්‍රවේගය අඩුයි කියන්නේ ප්‍රවේගය වැඩි කියන්නේ මොකක්ද? පීඩනය අඩුයි. මෙතන මොකක්ද වෙන්නේ? මෙතන ප්‍රවේගය හරස්කඩ වැඩි. හරස්කඩ වැඩි කියන්නේ ප්‍රවේගය අඩුයි. ප්‍රවේගය අඩු කියන්නේ පීඩනය වැඩි. එතකොට මෙන්න මේ ප්‍රවේග කන්ද මෙහිම ඉහළ නගිනවා. මෙතන වේගය අඩුයි. වේගය අඩු තැන හරස්කඩ අඩුයි. වේගය වැඩි. පීඩනය අඩුයි. පීඩනය අඩු කියන්නේ මෙහෙම පවතිනවා. එතකොට මේ අපි කරද්දි මෙන්න මේ ගැටලුව කරද්දි මෙහෙම ලක්ෂ දෙකක් මම හදා ගන්නවා. මෙතන A මෙතන B. දැන් මම කරන්න යන්නේ මෙන්න මේ ස්ථාන ප්‍රවේග මම හිතනවා මෙතන ප්‍රවේගය V1 කියලා හිතනවා.
එතකොට ප්‍රවේගය v2 කියලා හිතනවා. දැන් මම ඒ ස්ථානයේ ප්‍රවේගයේ v එකකින් හින්දා මම දානවා එතන සමීකරණයක් ගොඩ ගන්න යන්නේ. මෙයාගේ රස්තර A මෙයාගේ රස්තර 2යි. ඒක ලියනවා. අපි දැන් සම්බන්ධය මොකක්ද? සංකීර්ණ සමීකරණ ලියනවා. A එක v1 සමානයි A දෙක v2. A v1 සමානයි 2යි A v2. තමයි A එක v1 සමානයි A දෙක v2 දැම්මා. A එක v1 සමානයි A දෙක v2 දැම්මා. දාලා අපි සුළු කරනවා A ට A සුළු කරා සමීකරණයක් කරනවා v1 සමානයි 2යි v2 කියලා. මේක 1. අපි ගැටලුවේ අහන්නේ මෙහෙම තරලයක් ගලා යනකොට මේ කේශනල් දෙක තියෙන කේශ උද්ගමනයක් වෙනවා. මෙන්න මේ වල උස වෙනස අහන්නේ. අපි හිතුව මෙයාගේ උස ගමු h1 කියලා. මෙයාගේ උස h2 කියලා ගමු. උස වෙනසනේ අහන්නේ. එතකොට මෙන්න මේක තමයි අහන්නේ මේ උස වෙනස අහන්නේ h. දැන් මම කරන්න යන්නේ එක සහ A සහ B ස්ථාන වලට ගෝලීය මුල් ධර්ම දාන්න යන්නේ. එතකොට A සහ B කියන්නේ එකම ලක්ෂයේ පිහිටන ස්ථාන දෙකක්. ඒක උස වෙනසක් නැහැ. අපිට ලියා ගන්න පුළුවන් අපිට ඕන නම් මේක P1 ධන භාගයක් ρ V1 වර්ගය ධන මොකද්ද? h ρ g. හැබැයි මෙතනත් h සමානයි මෙතනත් එක මට්ටමේ තියෙන්නේ. සමානව ලියමු. P2 සමානයි ඊළඟ පැත්තට ලියනවා භාගයක් ρ V වර්ගය ධන V2 වර්ගය ධන h ρ g. දැන් ඔයාලට පේනවා ඇති A සහ B පිටින්නේ ද්‍රව්‍ය එකම ලක්ෂයෙන්ද මම මේක h ρ g අයින් කරනවා. අපෙන් ගැටලුවේ අහන්නේ මොකද්ද? A ලක්ෂයේදී ප්‍රවේගය අපි හොයාගමු ඉස්සෙල්ලා. එහෙනම් ප්‍රවේගය හොයාගන්න අපිට පුළුවන් මෙතනදී පීඩනය වැඩි අපි කොතනද දාන්නවා? වේගය වැඩි ස්ථානයේ පීඩනය අඩුයි. වේගය අඩු ස්ථානයේ පීඩනය වැඩි. එතකොට අපි මෙතනදී මෙහෙම දෙයක් කරන්න යන්නේ. දැන් අපි මෙතනින් උක්ත කරමු පීඩනය වැඩි මෙතනනේ. P2 වැඩි තමයි වැඩි. P2 අඩුයි. P2 වැඩි P1 අඩුයි. මම මෙතනදී මොකද කරන්නේ? P2 එකට P උක්ත කරන්න යන්නේ. එතකොට මම මේ පදේ මෙහාට ගේනවා. මේ පදේ මෙහාට ගේනවා. එතකොට බලන්න. මෙතෙන් එනවා මොකක්ද? මේක මෙහාට ගාම P2 කරේන P1 සමානයි මේක මෙහාට ගෙනාවා P2 මෙහාට ගෙනාවා මේක මෙතනදී P1 පදේ මෙහාට ගෙච්චා. P2 ගෙන් P1 ආවා. ඊට පස්සේ අපි කරන්නේ මෙතනදී මේක පදේ මෙහාට ගෙනියනවා. දැන් දෙන්නේ භාගයක් බලන්න මෙතන P2 කරගෙන P1 සමානයි භාගයක් මේ පදේ මෙහෙට ගෙනියනවා. ඊට මෙහාට භාගයක් ρ P1 වර්ගය ඍණ භාගයක් ρ V2 වර්ගය. දැන් අපිට පුළුවන් මෙතන පීඩන අන්තරය හොයාගන්න භාගයයි ρ V1 සහ V2 සම්බන්ධයක් ගන්න. අපි දැන් මෙතන මේක තමයි අහන්න ගැටලු හොයාගන්න තියෙන්නේ. එතකොට අපි විභාගයේ විතරේ ගැටලුව අපි උසවෙනස අපි h කියලා ගමු. එතකොට අපි මෙතනදී V1 උක්ත කරොත් එහෙම භාගයක් රෝ උත්සාහය ගත්තොත් එහෙම එනවා V1 වර්ගය ඍණ V2 වර්ගය. V2 කරන්නේ P1 කියන්නේ h ρ g. උසවෙනසනේ. h ρ g. හරි. දන්නවනේ P සමාන h ρ g කියලා සමීකරණය. එතනින් අපි ගත්ත හැකි. මෙතනින් භාගයක් ρ අරන් V2 වෙනුවට මම ආදේශ කරනවා V2 වෙනුවට ආදේශ කරනවා V1 යට 2. V1 වර්ගය ඍණ V2 කට දානවා මොකක්ද V1 යට 2 ආදේශ කරනවා. ඔය විදිහට. ඉස්සෙල්ලා h ρ g ගත්තා. දැන් මෙතනින් ගන්න මොකද්ද? භාගයක් රෝ සුළු කිරීමක් කරනවා. එතනින් එනවා මොකද්ද? V1 වර්ගය ඍණ මෙතනින් එනවා V1 වර්ගය යට 4ක්. ඒතකොට මෙතන සුළු කරාම පස්සේ මෙතන එක හරියට එක තියෙනවා. V1 වර්ගය 1 කියලා දාගත්තා. ඊට පස්සේ සුළු කිරීමක් කරනවා. භාගයක් රෝ 4යි V1 වර්ගය ඍණ 3 V1 වර්ගය යට 4. දැන් රෝට රෝ අයින් කරනවා.
දැන් v එක උත්තරන්න යන්නේ. එතකොට තව සුළු කරන් පස්සේ එනවා. මෙතන 3යි v එක වර්ගය එනවා. දැන් දෙවරක් 4 8ක් එනවා. එතකොට එනවා 8යි. දැන් 4යි v එක වර්ගයෙන් v එක වර්ගය ගන්නවා 3යි v එක වර්ගය එනවා. දැන් මම මොකද කරන්නේ මේක v එක උත්තරන්න යන්නේ. v එක අපින් අහන්නේ. v එක උත්තරන්න වෙනවා 8යි hd යට 3යි කියලා. 8යි hd යට 3යි. ඒකේ වර්ගමූලය ගත්තාම ඔන්න v එක එනවා. ඒක උත්තරේ විදිහට ගන්න පුළුවන් අපිට මෙතන 8 යගත්ත හැකි අර ඉගෙන ගන්න විදිහට මේක අර තාත්වික සංඛ්‍යා පාඩුවේ ඉගෙනත් එක ඔය පන්ති කර්ණී සංඛ්‍යා අපිල කර්ණී තරන් මේ විදිහට ගත්ත හැකි 4 වරක් 2 කියලා ගත්තොත් එහෙම මෙයා 2යි 4 කියලා ලියාගත්තා hg 3 4 කියන්නේ 2 වර්ගමූලය 4 2 වර්ගේ 4යි 4 වර්ග 2යි ඒක ලියාගත්ත හැකි 2යි hg යට 3ක් කියලා. ඒක විභාගෙදී යන්නේ v එක අගේ යහුවේ අපි අහන්නේ මෙතන ඉඳන් අහන්නේ නලය තුල ගලන ද්‍රවයේ ප්‍රවාහ ශීඝ්‍රතාවය. ප්‍රවාහ ශීඝ්‍රතාවය කියනකොට අපිට බලන්න මෙතනින් ප්‍රවාහ ශීඝ්‍රතාවය කියන්නේ මෙයාගේ පරිමාකලන ශීඝ්‍රතාවය. ඒතකොට a වතාවක් v q කියලා ගමු. a වතාවක් v තප්පරයේ ගලන පරිමාව. හරස් කර a පරිමාව වේගයේ v එක පොලියගත්ත හැකි 2යි a 2යි h ඊට 3ක් කියලා. ඒ උත්තරේ තියෙන උත්තරේ තමයි 2යි a යට 2යි a වතාවක් වර්ගමූල ඇතුලේ මූල 2යි d යට 3 කියන්නේ උත්තරේ 4.